දැක්කම ආසයි එතනදී ලක්ෂරි නිවසක් පෙන්වන්න තමයි ඕන ලක්ෂරි ශ්‍රී ලංකා හන්සිය අද වලව හොයාගෙන ආවේ. ඉතින් හරියටම කිව්වොත් මාළඹේ ප්‍රදේශයේ තමයි මම ඉන්නේ. පර්චේස් 7මාරක වර්ගරි 3400ක් තියෙන කාමර 4ක් වගේම බාත් 4ක් තියෙන නිවසක් තමයි මේ තියෙන්නේ. ඉතින් නිවස පිටින් බලද්දිත් ඔයගලන්ට පේනවා ලස්සන ඩිසයින් එකකට තමයි මේ නිවස නිමා වෙලා තියෙන්නේ. මෙතන දැන් මාළඹේ ටවුන් එකට හරියටම කිලෝමීටර්ස් 2ක දුරක් තියෙනවා. හයිවේ එකට 2මාරක් තියෙනවා වගේම අතුරුගිරියට කිලෝමීටර්ස් 3ක දුරක් තියෙනවා. ඉතින් නිවසට එන්ටර් වෙන්න අපිට මේ වගේ ප්‍රධාන මාර්ගයක් තමයි තියෙන්නේ. අපිට එහා පැත්තේ මිගට් ගේට් එකක් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි රෝලර් ගේට් එක තියෙන්නේ. ඔයගලන්ට කවර්ඩ් වෙහිකල් පාකින් එකේ වාහන දෙකක් නවත්තන්න පුළුවන් ස්පේස් එක ලබා දීලා තියෙනවා. ඒ වගේම එහා සයිඩ් එකෙන් ඔයගලන්ට නිවසේ බෑක් යාඩ් ඒරියා එකටම යන්න පුළුවන්. නිවසේ ෆ්‍රන්ට් ගාඩන් ස්පේස් එක මේ පැත්තෙන් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ වගේ ස්ටෝන් ෆිනිෂ් එකක් තමයි ෆ්ලෝ එකේ තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ සයිඩ් එකෙන් විශේෂත්වය තමයි ඔයගලන්ට ලස්සනට මල් පැල හිටවන්න අන්න ගාඩනින් කරන්න කැමති කෙනෙක් නම් ඒ වෙනුවෙන් ඔයගලන්ට මේ වගේ වෝල් එකක් ඩිසයින් කරලා තියෙනවා. හරි. මේ පැත්තෙන් තමයි මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි අපිට බොක්ස් ෆ්‍රේම් එකක් එක්ක මේන් ඩෝ එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. එහෙනම් නිවස ඇතුළට ගිහලා එන්න මගත් එක්ක ඉතුරු විස්තර බලන්න. වෙල්කම්. අද අපි කතා කරන මේ ලස්සන නිවහන ඇතුළට ආපු ගමන් ඔයාලට නිවසේ ලිවිං ස්පේස් එක තමයි මේ බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සුදු පහෙන් තමයි අපිට නිමා වෙලා තියෙන්නේ. ලස්සන මෝල්ඩින් එකක් එක්කම තමයි අපිට මේ විදිහට ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් KDK බ්‍රෑන්ඩ් එකෙන් ෆෑන් එකක් ෆික්ස් වෙලා තියෙනවා. ඊට අමතරව අපිට ස්ටෙප් ලයිට් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ෆ්ලෝ ටයිල් එක ගැන කතා කරොත් ඒකත් අපිට වයිට් කලර් එකෙන් තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපිට මේ වගේ වුඩන් ස්ලයිඩින් වින්ඩෝස් තමයි මේ ලිවිං ඒරියා පුරාවටම තියෙන්නේ. මේ සයිඩ් එකේ වගේම එහා පැත්තෙනොත් අපිට මේ ස්ලයිඩින් වින්ඩෝස් ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් ලිවිං ස්පේස් එකත් එක්කම එහා පැත්තට ගියාම තමයි ඔයගලන්ට නිවසේ මේන් ඩයිනින් ඒරියා එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනට ආවම හරිම කාම් වයිබ් එකක් දැනෙන විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේ වගේ අපිට ස්ටෝන්ස් වලින් තමයි වෝල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනට ආවම ඔයගලන්ට ඩබල් හයිට් ස්පේස් එකක් තියෙන්නේ. ඉතින් එතනත් මේ මෝල්ඩින් එක සහ ඒ සීලින් ලයිට්ස් වලින් ඔයගලන්ට ලස්සන වෙනස්ම ලුක් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් තමයි අපිට පැන්ට්‍රි එක තියෙන්නේ. ඉතින් එතනට එක්කයි යන්න කලින් මම ඔයගොල්ලන් ඉස්සෙල්ලාම නිවසේ තියෙන ෆස්ට් බෙඩ්රූම් එකට එක්කගෙන යන්න. ඉතින් මේ පැත්තෙන් තමයි අපිට ඒ කාමරේ ප්ලේස් වෙලා තියෙන්නේ. නිවසේ පල්ලෙහා තට්ටුවේ තියෙන මේ බෙඩ්රූම් එකත් හොඳ ස්පේස් එකක් ඇතුව තමයි අපිට ඩිසයින් වෙලා තියෙන්නේ. උඩ තට්ටුවට යන්න අපහසු කෙනෙක්ට වගේම නිවසේ විසිටර්ස් රූම් එකක් විදිහට උනත් මේ කාමරේ පාවිච්චි කරන්න පුළුවන්. අපිට ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ සයිඩ් එකේ තමයි අපිට නිවසේ මේන් පැන්ට්‍රි එක ඩිසයින් වෙලා තියෙන්නේ. පැන්ට්‍රි එක ගැන කතා කරොත් අපිට සුදු පහෙන් වගේම ග්‍රේ කලර් එකකින් තමයි කබර්ඩ්ස් ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් එකෝ බෝඩ්ස් වලින් තමයි අපිට මේ පැන්ට්‍රි කබර්ඩ්ස් නිමා වෙලා තියෙන්නේ. ඊට අමතරව අපිට 4 බර්නර් කුකර් එකක් මෙතන ප්ලේස් වෙලා තියෙනවා. කළු පහෙන් ග්‍රැනයිට් টොප් එකක් තියෙනවා. එහා පැත්තෙන් තමයි අපිට ෆ්‍රිජ් එක ප්ලේස් කරන්න ඉඩකඩ ලබා දීලා තියෙන්නේ. මේ පැත්තෙන් තමයි අපිට සින්ක් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ අපිට බෑක් යාඩ් ඒරියා එකත් සම්පූර්ණයෙන්ම මේ වගේ ස්ටෝන් ෆිනිෂ් එකක් තියෙන විදිහට තමයි නිමා වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් අපිට අවුට්සයිඩ් වොෂ්රූම් එකක් තියෙනවා. ඊට අමතරව වෙට් කිචන් එකක් අපිට මේ පැත්තෙන් ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් සින්ක් එකක් සහ බැම්මක් අපිට මේ පැත්තෙත් ලබා දීලා තියෙනවා. හරි. එහෙමනම් මම දැන් සූදානම් වෙන්නේ ඕගොල්ලන්ව නිවසේ උඩ තට්ටුවට යන්න කලින් මෙතන තියෙන වොෂ්රූම් එක පෙන්නන්න. ඉතින් එතනත් අපිට වෝල් එක පුංචි ඩිසයින් එකක් එක්කම තමයි නිමා වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් තමයි පල්ලෙහා තට්ටුවේ අපිට පාවිච්චි කරන්න තියෙන කොමන් බාත් รู එක තියෙන්නේ. අලු පැහැයෙන් වගේම ඩිසයින් ටයිල් එකක් තමයි අපිට තියෙන්නේ. ෂවර් කියුබිකල් එකක් තියෙනවා. ඊට අමතරව හොට් වෝටර් ගීස් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් වැනිටි යුනිට් එකක් එක්කම තමයි අපිට මේ වගේ මිරර් එකත් ලස්සනට ප්ලේස් වෙලා තියෙන්නේ. අයි පැනල් වලින් තමයි අපිට මේ බාත් รู m එකේ රූෆ් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් මම දැන් මේ පල්ලෙහා තට්ටුවේ විස්තර ටික ඔක්කොම පෙන්නලා ඉවරයි. නිවසේ උඩ තට්ටුවට එක්කන් ගිහිල්ලා ඒ විස්තර පෙන්නන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපිට අත්යට වුඩන් වලින් වගේම ග්ලාස් වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. ස්ටෙප්ස් ගැන කතා කරොත් අපිට සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි ස්ටෙප්ස් ෆිනිෂ් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ලස්සන නිවසේ ෆස්ට් ෆ්ලෝර් එකට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆ්ලෝර් එකේ ලිවිං ස්පේස් එක මම නැත්තම් ටීවී ලොබි ඒරියා එකේ තමයි අපි ඉන්නේ. ඔයගලන්ට මෙතෙන්ට ලස්සන ටීවී වෝල් එකක් ප්ලේස් කරලා ටීවී එක ප්ලේස් කරන්න මෙන්න මේ ඉඩකට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙත් ඔයගලන්ට මේ වගේ ලස්සන මෝල්ඩින් එකක් එක්කම ස්ටෙප්ස් ලයිට් එක තමයි නිමා වෙලා තියෙන්නේ. අපි පල්ලෙහා තට්ටුවේ දැකපු ඩයිනින් ස්පේස් එක ඔයගලන්ට මෙතෙන්ට ආවම බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කියපු ඩබල් හයිට් ඒරියා එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේ ස්ලයිඩින් වින්ඩෝ එක හරහා අපිට නිවසේ මේන් බැල්කනි ස්පේස් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඒරියා එකෙත් අපිට මේ ස්ටෝන්ස් වලින් තමයි මේ වෝල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. හරි. ඉතින් මම කලින් කිව්වා වගේ මෙතන තමයි අපිට ප්‍රධාන මාර්ගයට කිට්ටුවෙන් තමයි අද මම මේ කතා කරන නිවහන ලොකේට් වෙලා තියෙන්නේ.
ඉතින් මේ නිවසේ කාමර උඩ තට්ටුවේ 3ක් තියෙනවා. මේ පැත්තෙන් තමයි ෆස්ට් බෙඩ්රූම් එක තියෙන්නේ. දරුවන්ගේ කාමර විදිහට අපිට මේ කාමරේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හොඳ සීලින් හයිට් එකක් එක්කම අපිට මේ වගේ රූෆ් එකක් තියෙනවා. KDK brand එකෙන් ෆෑන් එකක් වගේම AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් තියෙනවා. ඊට අමතරව ෆ්ලෝර් ටයිල් එකත් අපිට වයිට් කලර් එකෙන් තමයි තියෙන්නේ. ඉතින් මේන් බැල්කනි ස්පේස් එක රෙන්ට් වෙන්න පුළුවන් විදිහට තමයි අපිට මේ ප්‍රයිවට් බැල්කනි ඒරියා එකක් ඩිසයින් වෙලා තියෙන්නේ. නිවසේ පාවිච්චි කරන්න තියෙන මාස්ටර් බෙඩ්රූම් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එක ඔයගලන්ට පේනවා හොඳ ස්පේෂස් විදිහට තමයි නිමා වෙලා තියෙන්නේ. අපිට මේ වගේ ෆිනිෂ් රූෆ් එකක් තියෙනවා. ඒක අමතරව අපිට KDK brand එකෙන් ෆෑන් එකක් වගේම AC වලින් ප්‍රොවිෂන්ස් තියෙනවා. ඊට අමතරව අපිට CCTV මොනිටර් එකත් මේ කාමරේට තමයි තියෙන්නේ. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකටත් අපිට මේ සයිඩ් එකෙන් මේ වගේ ප්‍රයිවට් බැල්කනි ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මේ වගේ වුඩන් ස්ලයිඩින් වින්ඩෝස් තමයි නිවස පුරාම යොදාගෙන තියෙන්නේ. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකට පාවිච්චි කරන්න තියෙන ඇටච් බාත්රූම් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඇටච් බාත්රූම් එක මේක ටිකක් ඩාර්ක් කලර් එකෙන් තමයි අපිට ටයිල් එක නිමා වෙලා තියෙන්නේ. ෂවර් කියුබිකල් එකක් තියෙනවා. ඩෙල් මැච් බ්‍රෑන්ඩ් එකෙන් හොට් වොටර් ගීස් එකක් තියෙනවා. වැනිටි යුනිට් එකක් එක්කම ලස්සනට නිමා වෙච්ච මේ වගේ සින්ක් එකක් ප්ලේස් වෙලා තියෙනවා. එහෙමනම් දැන් මම ඕගලන්ට පෙන්නන්නේ නිවසේ තියෙන අවසාන කාමරය. එහෙම නැත්නම් 4 වෙනි බෙඩ්රූම් එක. ඉතින් මේ තමයි අන්න ඒ බෙඩ්රූම් එක. ඉතින් මේ කාමර හැම එකක්ම හොඳ ස්පේෂස් විදිහට තමයි නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම හොඳ සීලින් හයිට් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ තමයි අපිට පාවිච්චි කරන්න තියෙන කොමන් බාත්රූම් එක. ලස්සන ටයිල් ඩිසයින් එකකින් තමයි අපිට බාත්රූම් එකක් නිමා වෙලා තියෙන්නේ. වැනිටි යුනිට් එකක් එක්කම තමයි අපිට මේ සින්ක් එක ප්ලේස් වෙලා තියෙන්නේ. එහා පැත්තෙන් තමයි අපිට ෂවර් කියුබිකල් එකක් එක්කම හොට් වොටර් ගීස් එකක් එක්කම මේ බාත්රූම් එකක් නිමා වෙලා තියෙන්නේ. හරි එහෙනම් දැන් හැමදේම පෙන්නලා ඉවරයි. අපිට යන්න තියෙන්නේ නිවසේ රූෆ් টොප් එකට. ඉතින් ඒ වෙනුවෙන් අපිට මේ සයිඩ් එකෙන් තමයි ස්ටෙප්ස් නිමා වෙලා තියෙන්නේ. එහෙනම් නිවසේ රූෆ් টොප් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් රූෆ් টොප් එකට එද්දිත් මේ පැත්තෙන් අපිට තවත් බාත්රූම් එකක් තියෙනවා. ඉතින් මේ බාත්රූම් එකේ ඔයගලන්ට වොෂින් මැෂින් එක ප්ලේස් කරගන්න පුළුවන් විදිහට ප්‍රොවිෂන්ස් ලබා දීලා තමයි තියෙන්නේ. ඒත් එක්ක මේ සයිඩ් එකෙන් තමයි රූෆ් টොප් ඒරියා එක පාටි එකක් තියෙන වෙලාවට එන්ජොයි කරන්න ඔයගලන්ට මේ ඉඩ කඩ යොදා ගන්න පුළුවන්. ඉතින් ලොකේෂන් එක ගැන හරියටම කිව්වොත් මෙතන ඉඳන් මාලබේ ටවුන් එකට කිලෝමීටර්ස් 2ක දුරක් තියෙනවා. හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 2.5ක දුරක් තියෙනවා. අතුරුගෙදරට කිලෝමීටර්ස් 3ක දුරක් තියෙනවා. ඉතින් මේ නිවසේ පර්චස් 7.5ක් තියෙනවා. වර්ගටි 3400ක් තියෙනවා. කාමර 4ක් වගේම බාත්රූම්ස් 4ක් තියෙන ලස්සනට නිමා වෙච්ච මේ නිවසේ ප්‍රයිස් එක 595ක් වෙනවා. ඔයාලට පුළුවන් පළවෙනි කන්ටැක්ට් නම්බර් සහ ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන මේ ලස්සන ගෙදර බලන්න ඇවිල්ලා ප්‍රයිස් එක නෙගොෂিয়েට් කරලා මෙහි වාසනාවන්ත හිමිකාරයා වෙන්න. ඉතින් තවත් වීඩියෝයක් කරගෙන හන්ස් ඉක්මනට මාලව හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ personal videos තියෙන ක්‍රිස්ටියන් හන්සලස් YouTube channel එක subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලා සිටිනවා. ආයෙ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.